කවදාවත් ඉතින් පිනක් සිද්ධ වෙනවා. මොකද මගේ දරුවා ගෑස් පාදනවා කියන්නේ මුළු ලෝකෙම දකින්න දෙයක් මේ ඇස් දෙක පාදන එක. මගේ දරුවට මේ ලැබෙන්න තියෙන දෙයක් ඔබතුමාලගෙන් ලැබිලා මේ මගේ දරුවගේ අඩුපාඩුව එකපාර ලොකු මුදලක් වියදම් කරලා ලැප්ටොප් එකක් ගන්න තරම් වත්කමක් නැහැ. අපිට ඔය දිනදා වියදම් ටික කොහොම හරි බැලන්ස් කරලා අපි ඇත්තටම මෙයා කැලණිය කැම්පස් එකේ අයිබෝන් අම්මා ආයිබෝන් සර්. කොහොමද ජීවිතේ? හොඳින් සර්. අම්මා මට කෝල් කරපුවාම ඉතින් මට නෑවිත් දරුණා අම්මා දවස් දෙක තුනක් මට කතා කරා එන්න කියලා. ඉතින් පුතා ගැන විස්තර කියන්න තමයි මට එන්න කිව්වේ. අපි බලමු මේ අම්මගේ විස්තරේ. මේ අම්මයි දරුවෝ 5 දෙනෙක්නේ අම්මා. දරුවෝ 5 දෙනෙක්. එක ගෑල් ළමයි. හැබැයි අද සෙන්සුරාදා දවසක් එයා ගිහිල්ලා දාම්පාසල්. ඉතින් කොහොමද ගෙදර දොරේ තත්ත්වය? කොහොමද මේ ජීවිතේ? පොඩි ළමයි 3 දෙනා ඉස්කෝලේ යවා ගන්නෙත් උදේ පාන්දර නැගිටලා රෑ 2 ඉඳන් මහලා 4 ඉඳන් අම්මා මහනවද? ඔව් අම්මා මං කුලිය ඇඳුම් මහනවා. ඒකෙන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් දවසකට හම්බ වෙනවා, දවසකට ආදායමක් ඇත්තෙම නැති දවස් තියෙනවා. ඉතින් ඒ අතරට යනවා මේ 8 ඉඳන් 2 වෙනකන් දලු කඩන්ට. කාගේ හරි කුලියක් අල්ල ඇවිල්ලා ඒ ඇවිල්ලත් 7-8 වෙනකන් කීයක් හරි හොයාගන්න පොඩි රුපියල් 20ක් හරි අපිට ලැබෙන විදියට ඉතින් එන ඒවා ඔක්කොම වැඩ කරගන්නවා. මේ පොඩි ළමයි ඉස්කෝලේ යන හන්දෑවේ 3:00 වෙනකන් ඉතින් කොහේ ගියත් එන්න ඕන මේ ළමයි ගන්න එන්න ඕන. ගෑනු ළමෙක් ඉන්න හින්දා වැඩි ඈතකට යන්නත් බෑ. ඉතින් එතකොට අම්මා මහත්තයා මොකද ප්‍රශ්නයක් උනේ? මහත්තයා මේ මලගෙදරක ගිහින් එන ගමන් තමයි ඇක්සිඩන්ට් වෙලා තිබ්බේ. මේ එතනම නැති වෙලා තිබුණා. දැන් 2020 පෙබරවාරි මාසේ 10 වෙනිදා තමයි ඒක උනේ. එතකොට අපිට හරියට ඉන්ට තැනක් තිබුණේ නැහැ. මලගෙදරත් අක්කලයි ගෙදර තිබ්බේ. මේ වහලේ කඩා වැටලා තිබ්බේ. පොඩි අය මේ පොඩි ඔක්කොම ගොඩක්ම පොඩි වැඩ කරන්න පුළුවන් කිසි කෙනෙක් නැහැ. ඒ අතරේ තමයි මේ කියන්නේ මේ කට්ටිය පොඩි ඒතකොට දැන් අවුරුදු 5කට උඩදී කවුරුත් වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ලොකු පුතත් උසස් පෙළ ලියන්න ලෑස්ති වෙලා හිටියේ. උසස් පෙළ ලියා ගන්න බැරුණා. ඉතින් තාත්තගේ වියෝවෙන් පස්සේ උසස් පෙළ පන්තිත් නවත්තලා එයා කුලියකට හරි යන්නම් කියලා තීරණයක් අරගෙන එයා කුලියකට ගියා. ඉතින් මට මුකුත් කරගන්න බැරි හින්දා 5 දෙනෙකුටම ඉතින් උසස් පෙළ දැන් මේ 4 දෙනාමත් ඉස්කෝලේ යනවනේ. එතකොට ළමයි 5 දෙනෙක්ම ඉස්කෝලේ යනවා. මේ කන්න බොන්නවත් ඉතින් කවුරු හරි ගෙනත් දුන්නොත් තමයි කාලා විල හිටියේ. ඉතින් ළමයි එක්ක හරි අමාරුයි ඉතින් වැඩක් කරගන්න. එතකොට අම්මා මේ කොහොමද ඔයාම ඉස්කෝල ළමයිගේ වැඩ පොත්පත් එතකොට ඇඳුම් පැළඳුම් ඒ ළමයිගේ කොහොමද ඒව කරගන්නේ? ඇඳුම් පැළඳුම් නම් ඔය කොහෙන් හරි කොළඹ පාවිච්චි කරපුවා වුණත් අපිට ලැබෙනවා. ඒවෙන් තමයි මේ ළමයි ඇඳලා කරලා ඉන්නේ. ඉතින් අවුරුද්දකට එක සැරයක් යුනිෆෝම් එකක් හම්බ වෙනවා. ඒක කොහොමත් මදි. සපත්තුත් ඉතින් ඒ වගේ අර මේ කවුරු හරි පාවිච්චි කරපු දෙකක් ගෙනත් දුන්නොත් ඒක ඉතින් මාසයක් දෙකක් දානවා. ඇත්තෙන්ම ඉතින් ගොඩක් අඩුපාඩු මැද තමයි ළමයි ඉස්කෝලේ යන්නේ. ටියුෂන් කවදාවත් මේ ළමයි යවලා නැහැ. හැබැයි ඒවට අම්මා ඒ ළමයට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ළමයිට මම හැමදාම හැම වෙලේම
උයන පියන ගමන් වුණ ළමයාගේ අධ්‍යාපනයට සම්බන්ධ දෙයක් තමයි මම කතා කරන්නේ. කවදාකවත් ඊට අමතර දෙයක් කතා කරන්නේ මේ උයන පියන බත් එක ඉදෙන වෙලේ ඉඳන් බතට උයන ක්‍රමයේ හිටන් අනිවාර්යෙන්ම ළමයාට ශිෂ්ටත්ව පාඩම් වල දියුණුවත් ඕන වෙන හින්දා මම ඒ ගැන තමයි හැම වෙලේම කතා කරන්නේ. අයිබෝන් පුතා. අයිබෝන් සර්. කොහොමද ඉතින් ජීවිතේ? ගියගෙන එනවා සර්. මට අම්මා ඔක්කොම විස්තර කිව්වා ඔයා ගැන. ඉතින් අපි බලමු කැම්පස් ජීවිතේ ලබතම ටීවී ගහරා ඔයාට කවුරු ඉතින් ඇත්තටම උදව් කරයි. ඔයාගේ මේ කැම්පස් ගමන නවත්තන්න නැතුව මේ ගමන ඉස්සරහට මැද යන්න කියලා මම ඔයාට. ඔව් ඉතින් ඔයාගේ නම මොකද්ද? සෙනුර වරුන්ජී. ඔව් කැම්පස් ජීවිතේ ඔයාට මොකද්ද හිතෙන්නේ දැන්? ඇත්තරම කැම්පස් ජීවිතය හොඳයි ලස්සනයි. ඒ වුණාට ඉතින් අඩුපාඩුත් එක්ක යන්න ගියාම හරි අමාරුයි යන්න. ගොඩක් ඉතින් අඩුපාඩුකම් තියෙනවා. ලස්සන ජීවිතේ පොඩ්ඩක් අමාරු විදිහට තමයි ගෙවෙන්නේ. හැබැයි ඔයා ඉගෙන ගත්තොත් ඔයාට ඉස්සරහට ගියොත් ඔයාගේ මල්ලිලා, ඔයාගේ නංගිලා ඔයා ගොඩ දාගෙන මේ ගමන කොහොම හරි ඔයාට අදගෙන ගියා කියන ඉස්සරහට. ඔව් මම දැන් මම විතරයි පවුල උඩ දාන්න හරි කියලා ඉන්නේ. ඒකට ඉතින් මම තැනකට ගියා කියන්නේ අනිත් අය කොහොම හරි ඒ තැන් වලට ගන්නවා. ඔයා ඒකට කරන්නේ කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ තමයි ඒවා ඉන්නේ. ඉගෙන ලබන්නේ. ඒතර දැනට අවුරුදු කීයක්ද ඔයාගේ ඉවර? මම තාම පළවෙනි ෆස්ට් ඉයර් තව අවුරුද්දක් ඉවරත් නැහැ නේ. ඉවර නෑ. එතකොට ඔයාට දැනට කොහොමද මේ සල්ලි ගෙවා ගන්නේ මේ මොකද්ද ඔයා ඉන්නේ බෝඩිමට? බෝඩිමට අම්මා තමයි හොයලා එවන්නේ. අම්මා කුලි රස්සාව හරි මහාන වැඩි හරි කරලා එවන්නේ. එතකොට ඔයාට හිතෙනවද අම්මා කොච්චර ධෛර්යවන්ත ගැහණියෙක්ද කියලා? ඔව් මෙච්චර දුරක් එන්න හරි ඉතින් මේක තමයි ඉතින් මට පුළුවන්. ඔව් ඇත්තටම මට තේරෙනවා මට හතර පහ පාරක් කතා කරන්නේ මට තේරෙනවා මේ එයාගේ කොච්චර මේකෙන් ඉන්නේ කියලා. මොකද ඔයා විතරයි ඉන්නේ මේ පවුලම කොට දාන්න. ඉතින් මම ලංකාවාසී සියලු දෙනාගෙන්ම ඉල්ලන්නේ ලෝකවාසී සියලු දෙනාම ඉල්ලන්නේ මේ පුතාට පුළුවන් නම් ලැප් එකක අවශ්‍යතාවයක් තියෙන්නේ. එයාට පුළුවන් නම් ඒ දේ කරලා දෙන්න තමයි මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. මොකද මෙයා කැම්පස් ගමන නවත්තන්න හදනවා. ඉතින් මෙයාගේ අම්මා මට කෝල් කරලා කිව්වා මෙහෙමයි මේ දේ මෙයා කරන්න යන්නේ මේක නවත්තන්න දෙන්න එපා. මෙයා මේක නැවතුනොත් අපිට මේක ඉස්සරහට යන්න බෑ. තව මල්ලිලා දෙන්නෙක් ඉන්නවා, නංගි කෙනෙක් ඉන්නවා කියලා මට කිව්වා. ඉතින් පුතා ඔයා අඩුපාඩු වෙනවා. හැබැයි අපිට උදව් කරන්න කට්ටිය බලන් ඉන්නවා. අපි ඒ කට්ටියට කියමු කොහොමද ඔයාගේ මේ වැඩේට මෙතන ඔයාගේ තියෙනවනේ කැම්පස් එකේ කාඩ් එක. ඔව්. ඉතින් ID එක කැම්පස් ID. අපි ඇත්තටම මෙයා කැලණිය කැම්පස් එකේ තමයි මේ ID එක තියෙන්නේ. ඉතින් මේකේ ෆොටෝ එකත් අපි දාන්නම් මේ විස්තරය දාන්න. ඇත්තරම අපිට එකපාර ලොකු මුදලක් වියදම් කරලා ලැප් එකක් ගන්න තරම් වත්කමක් නැහැ. අපිට ඔය දිනගා වියදම් ටික කොහොම හරි බැලන්ස් කරගෙන එහෙම කරගෙන වියදම් ටික කවර් කරගන්නවා. ඒ වුණාට ඉතින් ලැප් එකක් ගන්න තරම් එකවර මුදලක් යොදවලා කරන්න බෑ. ලැප් එකක් තිබ්බොත් ඉතින් මගේ ඉතින් වැඩ කටයුතු කරගන්න පහසු වෙනවා. ඒ කියන්නේ අනිත් අය ඔක්කොටම ලැප් තියෙනවා. ඔව් නැති කෙනෙක් නැති තරම්. ඔයාට විතරයි මම කියන්නේ නැත්තේ. ඔව් මම දන්න දේ මම තාම හම්බෙලා නැහැ නැති කෙනෙක්. ඔයාට විතරයි නැත්තේ. ඔයා කාගේ හරි ඉල්ලනවද නැත්නම් ඔයා කොහොමද ඒක කරගන්නේ? මම සමහර වෙලාවට ඉල්ල ගන්නවා. කට්ටිය ඉල්ලගෙන තමයි වැඩ කරන්නේ. ඔව්. කියන්නේ ඇප් එකක් කියන්නේ නේ ෆෝන් එක වගේ තමයි පර්සනල් දෙයක් නේ. තමන්ගේ දේවල් තියෙනවා. මොකද කෙනෙක්ින් ලැප් එකක් දෙන්නේ නැහැ. ඒකට අපිට දෙන්නකින් අපිට ඉල්ලන්නත් බෑනේ. හැබැයි නමුත් ඔයාගේ හිතවත් යාළුවෝ ඔයාලා පොඩ්ඩක් ඒක ඔයා මේක ඒ කියන්නේ ලැප් එකකින් මොනවද ඔයාට කරගන්න තියෙන්නේ? අපිට ප්‍රොජෙක්ට් තියෙනවා කරගන්න, අසයින්මන්ට් තියෙනවා. ඒවා ඉතින් ඔය
උත්සවයක් එහෙම නම් රෑ ඔක්කොම කට්ටිය එකතු වෙලා කරන්නේ. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඉතින් තනි තනියට ඉතින් තියෙන්න ඕනේ ඒ පහසුකම. ඉතින් ඔයාට ඒක අවශ්‍ය දෙයක් නේ. දැන් කැම්පස් එකේ මම දැන් ඉස්කෝලේ වලත් දැන් අපිට ලැප් එකක් තියෙනවා නම් ටැබ් එකක් තියෙනවා නම් වටිනාකම තියෙනවානේ. ඒ කියන්නේ ඒකනේ අවශ්‍යතාවය. හරි බලමු අපි ඉදිරියේදී සබරගම ටීවී එක හරහා මේ කට්ටිය උදව් කරලා ඔයාට මේ ගමන යන්න නවත්තන්න නැතුව මේ ගමන ඉස්සරහට යන්න ශක්තියක් වෙන්නේ කවුද කියලා බලමු. මේ දරුවගේ ගුණට අදාළ ලැප්ටොප් එකක් ඔබතුමාලගෙන් ලැබෙනවා නම් ජාතිත් පිනක් සිද්ධ වෙනවා. මොකද මගේ දරුවගේ ඇස් පාදනවා කියන්නේ මුළු ලෝකෙම දකින්න දෙයක් මේ ඇස් දෙක පාදන එක. මගේ දරුවට මේ ලැබෙන්න තියෙන දෙයක් ඔබතුමාලගෙන් ලැබිලා මේ මගේ දරුවගේ අඩුපාඩුව සපයා ගන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම උදව්ව. ඔබතුමාලට ගොඩාක් පින්. රත්නත්‍රේ පිහිට ආරස්සාව ලැබෙනවා මගේ දරුවට උදව් කරන ඕනම කෙනෙකුට. මගේ වෙනම කාටවත් කියලා ඉල්ලන්න දෙයක් නැහැ. දැන් ඔබතුමාලා තමයි දෙවියන් බුදුන් වගේ අපිට අදහන්න තියෙන්නේ උදව් කරන කෙනෙක් තමයි. ගොඩක් පින් කියලා තමයි මං කියන්නේ. ඔව් අපි ආවා ගම්පලට. මේ ගෙදර තමයි ඒ පුතයි ඒ කැම්පස් යන පුතයි ඒ අම්මයි එයාගේ මල්ලිලා දෙන්නයි ඒ නංගි ඉන්නේ. එතකොට අපි ඉතින් මේක බැලුවා මොකද මෙයා එකපාරට මේ කැම්පස් ගමන නවත්තන්නේ කියලා. ඇත්තටම ඒ කට්ටියට ජීවත් වෙන්න හරිම අමාරුයි. හරිම අමාරුවෙන් තමයි මේ කට්ටිය මේ ගමන යන්නේ. සහයක් දෙන්න සබරගම ටීවී එක හරහා සබරගම ටීවී බලන කවුරු හරි ඉන්නවනම් මේ පුතාට මේ අම්මට මේ පවුල ගොඩනගන්න කැම්පස් ජීවිතේ එයා ගොඩ දාගෙන ඒ ගමන ඉදිරියට යන්න ශක්තියක් වෙන්න කියලා සබරගම ටීවීට මම ඉල්ලනවා. සියලු දෙනාටම දිව්‍ය වේටයි බුදු සරණයි.